අද වීඩියෝ එකෙන් ගෙනාවේ සිඩ්නි සිටි එකේ ගත කරපු ලස්සන දවසක්. අපි වයිල්ඩ් ලයිෆ් එකට ගියා. සිඩ්නි සී ලයිෆ් එක බලන්න ගියා. සිඩ්නි ටවර් අයි එකට ගියා. ඒ විතරක් නෙමෙයි. සිඩ්නි ඔපෙරා හවුස් එකේ ලයිට් ෂෝ එක බලන්නත් ගියා. ටිකටම බලාගෙන ඉන්නකෝ. හලෝ. කොහමද ඉතින් ඔයාලට? ඉතින් අදත් මම ලස්සන බ්ලොග් එකක් ගෙනාවා. ඉතින් අපි දැනටමත් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන් අපි කොහෙදද යන්නේ කියලා. අද ලස්සන දවසක් වුණාට ටිකක් වැස්ස පටන් ගත්තා. ඒත් අපි ටිකක් දුර යනකොට වැස්ස නතර වුණා. ඉතින් කොහොම හරි අපිට ගෙදර ඉඳලා පැය 3:00ක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා අද. ඉතින් මේ බලන්නකෝ ටිකක් ඇතුළ යද්දී අවුව පායලා තියෙනවා හොඳට. ඉතින් හිතනවා අද ලස්සන දවසක් වෙයි කියලා. ඉතින් අපි මුලින්ම ආවේ සිඩ්නි වයිල්ඩ් ලයිෆ් එකට. ඉතින් මේක තියෙන්නේ සිඩ්නි සිටි එකේමයි. සිඩ්නි සිටි එකේ තියෙනවා ඩාර්ලින් හාබර් එක. ඒක ළඟ තමයි තියෙන්නේ. අවයි නේද? මම සතුන් ඉන්නවා. ඉතින් දැන් අපි අතුලේ ඇවිදගෙන යන ගමන් ඉතින් මුලින්ම ඔයාලා දැක්කේ ට්‍රී කැන්ගරූස්ලා. අර ඉන්නේ ගහ උඩ ඔයාලට පේනවා කියලා මම හිතනවා. එයා ට්‍රී කැන්ගරූ කෙනෙක්. ඉතින් මෙහි ගොඩක්ම කැන්ගරූස්ලා ඉන්නේ. නිකන් බිමනේ. ඉතින් මම ඔය ගහ කුඩ ඉන්න අය දැක්කම ඒ කියන්නේ ඇහුවමයි මම. ඉතින් මේ වගේ ෆොටෝ බූත්ස් තියෙනවා. අපිට ෆොටෝස් ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ ගොඩක් ස්නේක්ස්ලා ඉන්නවා. ඉතින් දැක්කම බය හිතෙනවා. ඒත් එක්කම අපිරියත් හිතෙනවා. මේ ඩයමන්ඩ් පයිතන් කෙනෙක්. ඉතින් මේ ඔයාලා දකින්නේ ටස්මේනියන් ඩෙවිල්. එයා නපුරු සැර සතෙක්. ඒ කියන්නේ එයා කන්නේ මං හිතන්නේ මස් කනවා. ඉතින් මේ වගේ ඉතින් සතුන් ගොඩක් නැහැ මේකේ. ටික දෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ කැන්ගරූස්ලා. ඉතින් ඔයාලා දන්නවනේ ඕස්ට්‍රේලියා කිව්වොත් අනිවාර්යයෙන්ම මතක් වෙන්නේ කැන්ගරූස්ලා තමයි. ඔයාලට හිතාගන්න පුළුවන් නේද දැන් අපි ඇවිල්ලා ඉන්නේ මොන සෙක්ෂන් එකකටද කියලා? ඔව් දැන් ඉන්නේ කිඹුල්ලෝ බලන්න. ඉතින් මං හිතන්නේ ෆ්‍රෙෂ් වෝටර් ක්‍රොකොඩයිල්ස්ලා තමයි ඉන්නේ. ඉතින් මෙතන තියෙනවා මේ අපිට ඉන්ෆර්මේෂන්ස් ගන්න මේ විදියට තියෙනවා. එතකොට අපි ඕන අර ක්වෙස්චන්ස් නේ තියෙන්නේ. ඒ අදාළ තැනට අපි මූව් කළාම අපිට මෙතන ප්ලේ වෙනවා ඒ ආන්සර්ස්. ඉතින් අපිට මේ විදියට ඉන්ෆර්මේෂන්ස් ගන්න පුළුවන්. ඉතින් මේ විදියට මෙතන දෙන්නෙක් ඉන්නවා දැක්කා. අපිට තව පහළට ගිහිල්ලා මේ ඔයාලට පේන සර්කියුලර් කැබින් එකක් වගේ යන්න ඒක ඇතුළට ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. කියන්නේ ළඟටම ගිහිල්ලා හොඳටම මේ කිඹුලෝ බලන්න පුළුවන්. ඉතින් අපි ඒකටත් යමු ඉස්සරහදී. ඉතින් මේ විදියට මේක ඇතුළේ ෆොටෝ බූත්ස් තියෙනවා. ඉතින් අපිට කැමති නම් ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කැමති නම් අපිට පේ කරලා එතනදී print out එකක් ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එතනින් ඒ ටික ඉක්මනට බලලා අපි මේ එළියට යන්නේ. මේ යාළගේ shop එක. ඉතින් අපිට fridge magnets එම ගන්න පුළුවන්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ එතනම තියෙන sea life එකට. ඉතින් ඒක
ඇක්වේරියම් එකක්. මේකක් මෙල්බන් වලත් තියෙනවා. ඉතින් ඇත්තටම අපිට මෙල්බන් එක බලන්න යන්න බැරි වුණා. ඉතින් කොහොම හරි අපිට chance එක ලැබුණා sea life එක බලන්න එන්න. ඉතින් ඒක sea life කිව්වම ඉතින් තියෙන්නේ ඔක්කොම ඉතින් මේ වගේ සතුන් තමා. මාළු ඉන්නවා, penguinsලා ඒ වගේ තමයි ඉතින්. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. ඉතින් මේක ඇතුළට ආවම වෙනම ලෝකෙකට ගියා වගේ. මම ගොඩක්ම ආසනේ වයිල්ඩ් ලයිෆ් එකටත් වඩා මේ sea life එකට. මේ වගේ කොරල්ස් ඒ වගේම මාළු එහෙම දකිද්දි හරිම කාම්. මනස රිලැක්ස් වෙනවා. ඉතින් ඒක ඇතුලේ ලස්සන මියුසික් එකක් ප්ලේ කරලා තියෙනවා. ඉතින් හරිම සතුටින් ගෙවුන දවසක් තමා. මට ඉතින් ඔයාලත් එක්කත් මේ දේවල් ෂෙයා කරගන්න හිතුණා. ඉතින් මේ ඉන්නේ ස්ටාර්ෆිෂ්. බලන්නකෝ යාගේ චූටි චූටි මූවමන්ට්ස්. ඒ දේවල් ළඟටම අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ මාළු වර්ග ගොඩක් හිටියා. ඇත්තටම මම කවදාවත් දැකලා නැති මාළුත් හිටියා. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. ඉතින් මෙතන තියෙන්නේ මේ වගේ ස්ටාර්ෆිෂ්ලා ඒ වගේ අපිට අල්ලන්න පුළුවන් දේවල් එතන මේ දාලා තියෙනවා ටැන්ක්ස් වල. ඉතින් අපිට පුළුවන් අපේ අත දාලා යාලා හිමීට අල්ලන්න. ඒත් එක්කම එතනම තියෙනවා අපිට ආය හෑන්ඩ් වොෂ් කරගන්න ස්ටේෂන්ස්. ඉතින් ඒකත් අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ ඩූගොන්. මම හිතන්නේ ඩූගොන් තමා නම. මම ඔයාලට මෙතන මෙන්ෂන් කරන්නම්. ඉතින් එයාලට ෆීඩ් කරනවා බලන්න. ඉතින් ඒකත් අපි හිතුවේ නැති වෙලාවක එයාලගේ ෆීඩින් ටයිම්ස් තියෙනවා. ඉතින් මේ වගේ වෙලාවකට ගියොත් අපිට එයාලව ෆීඩ් කරනවා බලන්න පුළුවන්. ඉතින් මෙතන මේ ගර්ල් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ ලෙටස් අරගෙන. ඉතින් එයාව ෆීඩ් කරන්න තමයි යන්නේ. එයා කීව විදියට මෙයාට දවසට 40 කිලෝස් වගේ කන්න පුළුවන් කියලා තමයි කිව්වේ මේ ලෙටස්. ඉතින් අපි දැන් යන්නේ මෝරු බලන්න. ඉතින් මං කවදාවත් ඒ විදිහට එහෙම මෝරු දැකලා නැහැ. ඉතින් අපි ගිහින් බලමු ඇතුළට. ඉතින් මම හිතන්නේ මේ ඉන්නේ මඩු මාළු. මම හිතන්නේ මම හරි කියලා. එයාලගේ බලන්නකො මූණ හරිම ඇස් දෙකයි කටයි නිකම් එස් මූණක් වගේ පේනවා. ඉතින් මේ ඇතුළ මෙතනින් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ මෝරු. පුකි ගොඩක් ඉන්නවා. ඇත්තටම බයත් හිතෙනවා. ඒ කියන්නේ අපි දැන් අර ග්ලාස් දාපු මේකක් ඇතුළේ යන්නනේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ දේවල් බලන්නකෝ. I am obsessed with them. Oh, I can see the box. I can see the bottom, and that's where ඉතින් මෝරු බලලා අපි ඊළඟට යන්නේ පෙන්ගුයින්ස්ලා බලන්න. ඉතින් අපි කැමති අයට මේ වගේ බෝට් එකක ගිහිල්ලා පෙන්ගුයින්ස්ලා ඉන්න තැනින් අපිට එතන යන්න වෙනම එක්ස්පීරියන්ස් එකක් විදියට යාලා හදලා තියෙනවා. ඉතින් කැමති අයට විතරක් යන්න පුළුවන්. ඉතින් ඒකක් ටිකට් එකටම ඉන්ක්ලූඩඩ්. ඒ කියන්නේ අපිට වෙනම ටිකට්ස් පර්චේස් කරන්න ඕනි වෙන්නේ නැහැ.
ඉතින් මේ විදියට පොඩි දුරක් බෝට් එකකින් යනකොට අපිට පේනවා පෙන්ගුයින්ස්ලා. බෝට් එකේ අපි 5ක් වගේ තමයි ඒ වෙලාවේ ගියේ. ඉතින් මේ ඉන්නේ පෙන්ගුයින්ස්ලා. යාළුවා ලොකු පෙන්ගුයින්ස්ලා. ඉතින් යාළුවට සීතල ඕනිනේ. ඉතින් යාළුවා අයිස් දාලා ඒ වෙනම එන්වයරන්මන්ට් එක හදලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ළඟට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් පොඩි වෙලාවක් යන්න පුළුවන් ඇත්තටම. පොඩි වටයක් ගිහිල්ලා එන්නේ. ඉතින් එතනින් අපි බහැලා එතනින් යන ගම ආයේ ග්ලාස් එකනොත් අපිට බලන්න පුළුවන් පෙන්ගුයින්ස්ලා. ඉතින් බලන්නකො බෝල ගෙඩි වගේ ඉන්නවා. හරිම ලස්සනයි. යාළුවගේ කලර්ස් yellow කලර් එක, grey කලර්, white ඒ ටික කම්බයින් වෙනකොට හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ තවත් පැත්තක ග්ලාස් එකකින් අපිට බලන්න පුළුවන් යාළුවා වතුර යට යන විදිහ. බලන්නකො පුදුම වේගකින් යාළුවා යන්නේ. ඉතින් අපි මේ වගේ තව පාට මාළු කොරල්ස් බලාගෙන එළියට එන ගමන් තමයි ඉන්නේ. ඉතින් සී ලයිෆ් එක ආවක නම් හරිම worth. හරිම ලස්සනයි. ඒ කියන්නේ හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් දැන් අපි යන්නේ සිඩ්නි ටවර් එක බලන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති සමහර විට මේ තියෙන ට්‍රෑම්ස්. ඉතින් ඒක ට්‍රාන්ස්පෝර්ට් මෝඩ් එකක්, පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. ඔස්ට්‍රේලියාවල තියෙනවා. ඉතින් දැන් ටවර් එකට ඉතින් යමු අපි ගිහලා බලමු. ටවර් කියන්නේ highestම බිල්ඩින් එකක් සිටි එකේ තියෙන. එතකොට අපිට මුළු සිටි එකේම 360 view එකක් බලා ගන්න පුළුවන් විදියට මේ වගේ ඔබ්සර්වේෂන් ඩෙක් එකක් හදලා තියෙනවා. ඉතින් එයාලා අපිට මේ විදියට ටෙලස්කෝප්ස් තියලා තියෙනවා. අපිට තියෙන ෆේමස් ලෑන්ඩ්මාර්ක්ස්, ඒ වගේම කෝස්ටල් ඒරියා එකක් තියෙනවා සිටි එකේ. ඒකේ ලස්සන views බලන්න පුළුවන්. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ වෙලාව හරිම ලස්සන පැහැදිලි අහසක් තියෙන වෙලාවක් අවුවත් එක්ක. ඉතින් අපිට හොඳ ලස්සන ක්ලියර් views බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක බලලා ඉවර වෙලා අපි දැන් අද රැට තියෙනවා විවිධ් සිඩ්නි කියලා ලයිට් ෂෝ එකක්. ඉතින් ඒක බලන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් අපි සිඩ්නි ඔපෙරා හවුස් එක ළඟ තියෙන ලයිට් ෂෝ එක බලන්න තමයි යන්නේ. ඉතින් අපි පයින් තමයි අපිට යන්න උනේ. මොකද වාහන ඩ්‍රයිව් කරන්න බෑ ඒ වෙලාවේ. පාරවල් ගොඩක් ඒවා වහලා තිබ්බා. ඉතින් කොහොම හරි ගොඩක් වෙලා පයින් ඇවිල්ලා අපි අන්තිමට ඔපෙරා හවුස් එක ළඟට ආවා. ඉතින් ඒ ඔයාලා දකින්නේ සිඩ්නි හාබර් බ්‍රිජ් එක. ඉතින් මේ තියෙන ඔපෙරා හවුස් එක. ඉතින් එක ප්‍රොජෙක්ෂන්ස් ඒ වගේම මේ විදියට එක ලයිට්ස් දාලා තමයි මේ ෂෝ එකේ තියෙන්නේ. ඉතින් ඒක ඇනුවලි තියෙන ෂෝ එකක්. ඉතින් හරිම ලස්සනයි. ඉතින් අපිත් මේ ෂෝ එක බලන්න ආව ෆස්ට් ටයිම් තමයි මේ. ඉතින් බලන්නකො සෙනඟ පිරීලා ඉන්නවා. ඉතින් කොහොම හරි ඒත් අපිට ඒ ලස්සන බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලත් මේ දේවල් ආසාවෙන් බලයි කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට තමයි සිඩ්නි ට්‍රිප් එකේ day 1 ඉවර වෙන්නේ. තවත් බ්ලොග් එකකින් day 2 අරගෙන එනකම් අදට ගිහින් එන්නම්. bye.